travel vibe අපි ඇවිල්ලා තිනද දිව්‍යාගල ආරණ්‍යට. අපි නම් බලමු මේ ලස්සන දිව්‍යාගල ආරණ්‍යේ කොහොමද කියලා. මතක ඇතුවම travel vibe CC subscribe කරලා තියාගන්න. අපි යමු. අපි දැන් දිව්‍යාගල ආරණ්‍යේ ඇතුළට ඇවිල්ලා තියෙන්නේ. ඊට ඉස්සරහට යන දිනවා අපි ගිහිල්ලාම බලමු මේක කොච්චර ලස්සන තැනක්ද කියලා. කියමු. අපි දැන් දිව්‍යාගල ආරණ්‍යට ඇතුළු වෙලා ඉන්නේ. හැබැයි මෙතන මේ හාමුදුරුවෝ භාවනා කරන හින්දා අපිට කෑ ගහන්න බෑ. මේ හැමතැනම නිශ්ශබ්දව ඉන්න කියලා බෝඩ් ගහලා තියෙනවා. ඒ හින්දා අපි ගොඩක් කතා නැතුව බලමු මේ පරිසරය කොච්චර ලස්සනද කියලා. මාර ශක්තිමත් වැල්. මාර හයියනේ වෙලා. ඒ දිවත් තියෙනවා තන. යංගෝ බා. ඉතින් අපි දැන් මෙයාවට මේකේ නයි පිපුරු සත්තු ගොඩක් ඉන්නවා. අපි දන්නේ මේක ඉස්සරක් මොන සත්තු අපිට හම්බ වෙයිද කියලා. අවන්නේ අපි කොමාරි වලට මේ ලස්සන වීඩියෝ ගෙනවා. එන්නකො පිට කියන්නේ. සාමාන්‍ය ගොඩනැගිල්ල වලට වඩා පළලත් අඩුයි දිග වැඩි. හිතන විදිහට මේ හාමුදුරුවෝ සක්මන් භාවනා කරන තැන තමයි මේක. අපි බලමු. එන්න බා. Hồng tu sạch đất này nó bay bé, không anh em mà nó chăng?
පැත්තරාට පස්සේ අපිට තව උඩිනුත් තව පාරක් තියෙනවා. ඒ පැත්තෙන් පාරක් තියෙනවා. මේ පැත්තෙන් පල්ලෙහාට පාරක් තියෙනවා. හිතා ගන්න බෑ කොහෙන් යන්නද කියලා. මේ තරුවල්ලි ඔය දැන් කොහෙට යන්නේ කියලා. මෙපතේ අපි නම් මේ පැත්තෙන් ගිහලා බලමු මේ වලි ආසාවනේ. මෙන් යමු. යනවා කොහෙවත් දන්නෙත් නෑ අපි යනවා. පාරවල් නම් තියෙනවා. කැලෑ වැඩි මේ වැටි පාරක් තියෙනවා. යඩි පාරවල් ගියෝ පාරවල් තමයි තියෙන්නේ. හිතා ගන්න බෑ කොහෙට යන්නද කියලා. ඝන කැලයක් මැද්දේ අපි ඉන්නේ. පේනවනේ කොච්චර කැලයක් මැද්දේ ඉන්නේ. මෙහෙන් ගියත් කැලේ මෙහෙට ගියත් කැලේ. හැම පැත්තෙම කැලේ වටලා තියෙන්නේ. අපි හැමතැනම කුරුළු කූඩුත් තියෙනවා. අපි දැන් ආපුගේ මෙහෙම ඉස්සරහට මෙහෙම බලන්න. මේ දඩුලේනික් කියන දඩුලේනි. දැන් අපි දිගටම ආවා. අපි හිතුවේ අපිට පාර වැරදුනා කියලා. ඒ පාර වැරදිලා නෑ වගේ ටිකක් තේරෙනවා. මොකද මේ බටර් ලයින් එකක් ගිහලා දිනවා. වයරින් බට තමයි ගිහලා තියෙන්නේ. මේ වයර් එහෙම ගිහලා තියෙනවා. ඒ කියන්නේ ඉස්සරහට අපිට තව පොඩි නැගිල්ලක් හම්බ වෙනවා. අපි යම්බනේ. කිව්වත් වගේම මේ සුට්ට දුරක් යනකොට අපිට හම්බ වුණා. මෙතන තියෙන්නේ මේ බණ මඩුවක්. මේ එන්න බලන්න අපිට. බලාගෙන ඉන්න ගල් තියෙනවලු. ඒවනේ බණ මඩුවක් තියෙන්නේ. මේ ඔයාලට හිතා ගන්න පුළුවන්ද මේ තරම් ඝන කැලෑවක් මැද්දේ මේ වගේ තැනක් තියෙන්න පුළුවන් කියලා. මේ ඇත්තටම අපි කැලේ පීරලා ඇවිල්ලා මෙතෙන්ට වැටුණා. ඊට කලින් අපිට හම්බ වුණා මේ බුදු පිළිම. ඊට පස්සේ සක්මන් කරන ස්ථාන දෙකක් හම්බ වුණා. දැන් අපිට හම්බ වුණා බණ මඩුවක්. ඉස්සරහට තම මොනවා හම්බෙයිද දන්නේ නැහැ. අපි ඊළඟ වල මොනවා හම්බෙයිද කියලා. හැබැයි මේ කලින් ගිහුව පාරවල වලට මේ පාරේ හොඳයි. යන්න පුළුවන්. මේ දරුවලි පොඩක් වාඩිලා ඉන්න පුළුවන් තරක් තියෙනවා. පොඩක් ගියාම පොඩක් කවුදර වෙනවා. පොඩක් වාඩිලා ඉන්න මොකද නේ? අම්මෝ දැන් නම් මාරමාන්සි ගල්වලත් නැග්ගා. කොහොම හරි කරලා දැන් අපි ඔයාලට පෙන්වන්න මේකේ පරිසරය පෙන්වන්න ආව කොහොමද මේ කැලේ ඇතුළටම ගලක් තියෙන තනිකර. ඒක ඇතුළේ වෙනවට පස්සේ හැබැත්තේ වෙනේවත් පේනවා. ඒ කියන්නේ ගුහාවක් වගේ නේ ඇතුළේ. කොහොම තමයි ඉතින් දැන් යන්නේ. තව
එකයි අපිට යන්න තියෙන්නේ. රැඳී සිටින්න මේ හිටියා වගේම අපිත් එක්ක. මේ travel vibe CC. මෙතන තියෙන්නේ අර වැස්සට තෙමින් නැති වෙන්න භාවනා කරපු තැනක් මෙතන. මෙතන දැන් නම් භාවනා කරන්නේ නැහැ. මෙනුව කක්ක වීඩියෝ කරා. අපි දැන් මේ අන්තිම හයට නැල්ල දෙන්න අපේ වීඩියෝ එකේ. අන්තිම හරියට තමයි පෙන්වන්න බැරි වෙච්ච මේ පොඩි දෙයක් තියෙනවා. මම දන්නේ මේ මොකක්ද කියලා. හැම ආරම්භක වගේ මේක තියෙනවා. ඉතින් මේකෙන් තමයි ඉතල ගන්න. හැමදාම හවස 6ට වගේ තමයි මේක නාද කරන්නේ. එන්න මේකෙන් තමයි මේක ආලා ගන්න තියෙන්නේ. සද්දයක් ගන්න මේක ලොකු සද්දයක් කියන මේක. අද අපි ආවේ ඔයාලත් එක්ක දිව්‍යාගල ආරණ්‍යෙට. ඉතින් අද අපි දිව්‍යාගල ආරණ්‍යෙ හැමතැනම ගිහිල්ලා අපි ඔයාලට වීඩියෝ එක පෙන්නුවා. ඉතින් අදට අපේ වීඩියෝ එක ඉවරයි. ආයි වීඩියෝ එකක් ගෙන්න බලාපොරොත්තු වෙන් අදට ඔබෙන් සමුගන්නවා. අපි travel vibe CC